ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ආරච්චි YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කියන්න යන්නේ දැනට සොයාගෙන ඇති ලෝකයේ විශාලතම සහ පැරණිතම මිනිස් මල පහ කොටස ගැන. අපේ විදියට කිව්වොත් මේ තියෙන දැනට සොයාගෙන තියෙන ලොකුම සහ පරණම මිනිස් කක්ක බෙට්ට. මේ මල පහ කොටස දැනට වසර 1200ක් පැරණි එකක් කියලා තමයි පර්යේෂණ වලින් සොයාගෙන තියෙන්නේ. මේක සොයාගෙන තියෙන්නේ එංගලන්තයේ යෝර්ක්කි ලොයිඩ් බැංකු ශාඛාවක් යටින් කියලා තමයි කියන්නේ. ඉතුරු විස්තර ටික අහන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යමු නේද? එතකොට තමයි YouTube එකෙන් ඔයාලා වගේම කක්ක බෙටි වලට ආසයට මේ වීඩියෝ එක පෙන්වන්නේ. thank you like එකට. පොඩි ඉල්ලීමක් තියෙනවා. අපේ වීඩියෝ බලන ගොඩක් අය channel එක තාමත් subscribe කරලා නැහැ. ඒ නිසා පුළුවන් නම් channel එකත් subscribe කරන්න. අපි ආයෙත් යමු කතාවට. මේක තමයි ලොව අසූචි ඉතිහාසයේ වඩාත්ම වටිනා සහ හාස්‍යජනකම සොයා ගැනීම. දැන් මට තිබුණා වගේම ඔයාලටත් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මෙච්චර ලොකු කක්ක බෙට්ටක් දැන් මේ කවුද කියලා. මේක දාලා තියෙන්නේ ඉතිහාසයේ රණ ශූරයන් ලෙස හඳුන්වනු ලබන වයිකින් ජාතිකයෙක්. මේ මල පහ කොටස අඟල් 8ක් දිගයි. අඟල් 2ක් පළලයි කියලා තමයි කියන්නේ. මේ වගේ එකක් මේක දැම්මේ කොහොමද කියලා නම් මගෙන් අහන්න එපා. ඒක මම දන්නේ නැහැ. මීට වඩා ලොකු එකක් දාන්න පුළුවන් නම් ඔන්න ඔයාට chance එකක් තියෙනවා try කරලා බලන්න. දැනට මේ මල පහ කොටස එංගලන්තයේ යෝර්ක් වල ජෝවික් වයිකින් මධ්‍යස්ථානයේ තියෙනවා. ඔයාලට එංගලන්තේ ගිය වෙලාවක ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලා එන්න. බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න.